ළමයි 88 වෙනි ගාන රූපයක් තියෙනවා ඍජු පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. හරි. මොකද්ද පෘෂ්ඨ වර්ගඵලය? පෘෂ්ඨ නෙමෙයි වර්ගඵලය කියන්නේ මොකද්ද? වර්ගඵලය කියන්නේ යම් පෘෂ්ඨයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය. ඒ කියන්නේ යම් මේ මතු පිට කොච්චරක් පැතිරිලා තියෙනවද? මුළු කියන්නේ ඉතින් මේ මුළු ඝන වස්තුවේම වර්ගඵලය ඕනේ කියලායි කියන්නේ. හරි. ළමයි මට මේක ඇතුලේ පේනවා මේක හැදිලා තියෙන මොකකින්ද? පල්ලෙහි තියෙනවා සමචතුරස්‍රාකාර මුහුණක්. මේ වටේ තියෙන මොනවද? ත්‍රිකෝණාකාර මුහුණත් හතරක් තියෙනවා. 1 2 3යි හතරක් තියෙනවා. ඉතින් ඔයගේ වර්ගඵලය හුවන මුළු පෘෂ්ඨ වර්ගඵලය තමයි. හරි. එහෙනම් මම ලියන්න මෙහෙම. මම ලියන්න පුළුවන්. මම ලියන්න මෙහෙම ඉතින්. මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි මට ලියන්න පුළුවන් නේද? මේ සමචතුරස්‍රයේ වර්ගඵලය මේ සමචතුරස්‍රයේ වර්ගඵලයට මම එකතු කරනවා මොකද්ද මේ ත්‍රිකෝණාකාර මුහුණත් හතරේ වර්ගඵලය අන්න මට ඔහොම ලියන්න පුළුවන්. හරි. දැන් මම ලියන්න මෙහෙම මේ හරියට. දැන් සමචතුරස්‍රාකාරයේ මුහුණතේ වර්ගඵලය මොකක්ද? එක පැත්තක දිග 10යි. ඒ වර්ගඵලය කියන්නේ මොකද්ද? දිග ගුණ කිරීම පළල. මම ඒක ලියන්න. දිග ගුණ කිරීම පළල. ඒක තමයි මොකද්ද? මේ සමචතුරස්‍රයේ වර්ගඵලය. දැන් ත්‍රිකෝණයක වර්ගඵලය කොහොමද හොයන්නේ? භාගය ගුණ කිරීම, ආධාරකය ගුණ කිරීම, ලම්බ උස. ඒ වගේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? අන්න 4ක් තියෙනවා. හරි. දැන් සමචතුරස්‍රයේ දිග කීයද? 10යි. ඒ කියන්නේ 10 ගුණ කිරීම 10. මම ගත් පැත්තකින් තියාගන්න. එකතු කිරීම මෙතන එනවා භාගයයි. ආධාරකය කවුද? ත්‍රිකෝණේ බලමු අපි. ත්‍රිකෝණේ තමයි ළමයි මෙයා වලට එක පේන්න ඕනේ. මේ ත්‍රිකෝණයේ ආධාරකයේ වෙන්නේ එහෙනම් 10යි. මොකද මෙයා 10ක් නම් මෙයත් 10ක් නිසා. එහෙනම් ආධාරකය 10යි. ලම්බ උස එයාව දීලා තියෙනවා. ඒ කියන්නේ අපේ පිරමීඩේ ඇල උස. ලම්බ උස කීයද? 15යි. ලම්බ උස 15යි. ඒක ගුණ වෙන්න ඕනේ. ඒ වගේ ත්‍රිකෝණ හතරක් තියෙන නිසා 4. දැන් බලමු. 10 වරක් 10 කීයයිද? 100යි. එකතු කරනවා මෙතන මේ 2යි 10ට කීයද? 5යි. කැපිලා යනවා. 5 වරක් 4 20යි. 20 15න් ගුණ වුණොත් 300ක් කියලා එනවා. හරි. එහෙනම් 100යි 300 එකතු කරාම 400යි. එහෙනම් මම ලියන්න පුළුවන් සෙන්ටිමීටර නිසා මේකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 400යි කියලා. ඊටමත් ලේසි ගාණක්. හරි. 89 වෙනි ගාණ. වාර්ෂික සුළුපොලි අනුපාතය 12ක් අය කරන මූල්‍ය ආයතනයකින් රුපියල් 5000ක් ණයටගත් අයෙකුට මාසයකට ගෙවිය යුතු පොලි මුදල කොපමණද? හරි. කොහොමද මේ පොලියක් හොයන්නේ? මම ලියන්නම්. පොලිය සමානයි වටිනාකම. පොලිය සමානයි වටිනාකම ගුණ කිරීම 100ට කීයද? ඒ කියන්නේ පොලි අනුපාතිකය. හරි. අපි දත්ත දාගමු. මම ගාව තියෙනවා දත්ත 12ක් තමයි අනුපාතිකය මුදල කීයද? රුපියල් 5000ක්. වටිනාකම රුපියල් 5000යි. 5000 ගුණ කරනවා කීයෙන්ද? 100ට 12න්. දැන් මට එනවා බිංදු දෙකට මේ බිංදුවක කැපුණාම 12 වර 5 60යි 600ක් කියලා එනවා. හරි. දැන් මේ මොකක්ද ආවේ? වාර්ෂික පොලිය තමයි රුපියල් 600ක් කියලා ආවේ. මොකද වාර්ෂික පොලිය අනුපාතිකය තමයි මෙතන අපි මේ එකතු කරේ. එහෙනම් මේ වාර්ෂික පොලිය රුපියල් 600යි. මගෙන් අහන්නේ මොකද්ද? මාසකට ගෙවිය යුතු පොලිය අවුරුද්දට 600ක් ගෙවනවා නම් මාසෙට කොහොමද හොයන්නේ? මම ලියන්නම් මාසක පොලිය කියලා. එහෙනම් මාසක පොලිය සමානයි මේ 600 මම බෙදනවා කීයෙන්ද? 12. හරි. එතකොට 12යි 60ට 5ක් තියෙනවා 5.50යි. මාසක පොලිය රුපියල් 50ක් වෙනවා. පැහැදිලි. හරි. 90 වෙනි ගාන. ළමයි තියෙනවා දුර කාල ප්‍රස්ථාරයක් යම්කිසි වස්තුවක් චලනය වෙන ආකාරය තමයි මම හිතන්නේ මේකේ තියෙන්නේ. මේක යහනවා වස්තුවේ වේගය ගණනය කරන්නලු. හරි. වස්තුවේ වේගය ගණනය කරන්නලු. හරි. දැන් වේගය කොහොමද හොයන්නේ ඉතින්? මම ලියන්නම්. වේගය සමාන වෙනවා දුර බෙදීම කාලයට. හරි. දැන් මේ කියන වස්තුව කොච්චර දුරක් ගිහින් තියෙනවද? 25ක් ගිහින් තියෙනවා. 25ක් ගිහින් තියෙනවා. මම උපරිම මේ ලක්ෂ දෙක ගන්නම්. හරි. 25ක් ගිහින් තියෙනවා මීටරට වලින්. මීටර 25ක් ගිහින් තියෙනවා. ඒ සඳහා කොච්චර කාලයක් ගත වෙලාද? තප්පර 10ක් ගත වෙලා තියෙනවා. තප්පර 10ක් ගත වෙලා තියෙනවා. එහෙනම් හරි ලේසි.
25 10න් බෙදුනහම 2.5 මීටර් මේ තප්පර උඩර යද්දී තප්පරයට වෙනවා. එහෙනම් වේගය කීයයිද? තප්පරයට මීටර් 2.5. හරි. හරි ලේසි එක.